මේ දැන් ඇති නේද? අපෝ මේ මදි මදි? මට නම් ඇති. තමුසි හරි පිරිමියෙක්ද? පිරිමියෙක් කියන්නේ මේකනේ. දැන් අපි ගෙදර යන්න ඕනේ. අනිවා දෙපා ගෙදර යන්න ඕනේ. මේක අපි නවත්තලා මෙතනින් මේක ගෙවලා යම්. ගෙවන එක ප්‍රශ්නයක් කරගන්න එපා බං. මොකද ශල්ලි ආතලුයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ගෙවන එක උඹ ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද උඹ එනකොටම පොරොන්දුනා උඹ ගෙවනවා කියලා. ඈ? ඔව් දැන් මම ඒක නෙමෙයි නිර්භීතව ඉන්නේ. මෙහෙමයි මං ගෙවනවා කිව්වේ මේ ගත්ත වඩේ වලටයි කඩල වලටයි විතරයි. ඈ? ඔය දීර ජාති වලට නෑනේ මගේ ගෙවීමක්. උඹ මේ බලු කතා පඩත්තර කතා කියන්න එපා. නිකම් පුනීල කටේ තියාගෙන වගේ වක් කරගෙන වඩේ වලටයි කඩල වලටයි මේ මොකද්ද ගෙන තියෙන මේ පකඩ බෝල වලටයි ගෙවලා යන්න ලැහැත් වෙන්න එපා. ඒක තමයි කියන්නේ. මේලයි මුකුත් ඕනේ අපි යම්. හරි. හරි. එහෙනම් මේ කාපු බීපු මේ කතන්දර ඔක්කොම බිල උඹ ගෙවනවා නම් මම දැන් නැගිටිනවා. හරි. මං ගෙවන්නම්. අපි නැගිටිමු. අන්න එහෙම උත්තම පුරුෂ ශක්තිය අරගෙන ඉන්නවා. හරි. ඒක තමයි පිරිමිකම කියන්නේ. එහෙනම් රයිට් දැන් අපි කාපු බීපු ඔක්කොටම ඔයා බිල ගෙවුවට පස්සේ අපිට නිදහසේ ගෙවල් වලට ගිහින් ඉන්න පුළුවන් නේ. පුළුවන්. රයිට් දැන් මේ මෙතෙක් ගමනේ බිල ඔයා ගෙවනවද? මට මෙහෙම කියන්නකෝ. ඔව්. ගිරාවන්න මම. ගිරාවන මම. මෙතෙක් කාපු බීපුවාට අදාළ මෙතෙක් කාල බීපු මොකද? කාල නෙම කාපු බීපුවාට අදාළ මෙතෙක් කාපු බීපුවාට අදාළ සියලු ගෙවීම් කටයුතු පියවීමෙන් සියලු ගෙවීම් කටයුතු පියවීමෙන් අවසානයේ අපි මේක අවසන් කරන්නෙමු. අවසානයේ අපි මේක අවසන් කරන්නෙමු. නියමයි. නියමයි කියන එක ඕනේ නැහැ. ඒ විදිහට වැඩේ වෙන්න ඕනේ. හරිද? හරි. දැන් මේක ඒක උඹේ ප්‍රතිඥාව. මගේ ප්‍රතිඥාව. රයිට්. මෙතනින් එහාට මගේ ප්‍රතිඥාව. මොකද්ද? මෙතනින් එහාට බොන කන සීරගෙම බිල මම ගෙවන්නෙමු. ඒ කියන්නේ අපි තව මෙතන ඉන්නවද? මෙතන අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ තව අපි මෙතන සෑහෙන වෙලා ඉන්නවා. දැන් උඹට මොකද්ද වෙලා තියෙන්නේ මන් දැන් මමයි උඹයි අපි දෙන්න එකට ආවේ. ඔව්. උඹ මොකද මේ කණු වදාගෙන බිත්ති අතගාගෙන එහෙට මෙහෙට යන්නේ ඉන්නවකො උත්තම පුරුෂ පිරිමි ශක්තිය අරගෙන. මේකනේ අපිට මෙතන දැන් ඉන්න ඕනේ නෑ. ඉන්න ඕනේ නෑ කියන්නේ මොකද අපිට ගෙවල් වල ගියාම ගෑනු ඔය සොසේජස් බෙදලා විතර ඔම්ලට් දාලා වීදුරු හොදලා ගෙනල්ලා සෝවියට් පේපර් ටූත් පික් ළඟින් තියලා එහෙම දෙනවද? අනේ මේ හිතා ඉඳලා මේ වගේ තැනකට එන්නේ. සන්තෝෂෙන් යම. මේ ඈ මට කියපන්. ඔව්. උඹේ බොක්කේ හිලක් තියෙනවද? මගේ බොක්කේ කොහෙද බං හිලක් තියෙන්නේ? ඇත්තම් බං ඔයාකාර කනබොන ඒවා කොහෙද යන්නේ? බං වෙලා තියෙන්නේ මේකනේ. උඹ ගැටයා. ගැටයා. මම අංකල්. වෙලා තියෙන්නේ උඹට කිසිම උත්තම පුරුෂ ශක්තියක් නෑ කනබොන තැන්කොල හරියට ගැවසෙන. මේවයි. අපි දැන් මේ පොඩ්ඩයි හිතන් උඹ වචනයක් කියනකොට මට පහක් කිය හැකියි. අපි තව මොන හරි ගෙනල්ලා. හරිද? අපි රොසේජස් දෙකක් බෙදලා ගෙනල්ලා. ඊට පස්සේ මොනවද අලපෙති ටිකක් ගෙනල්ලා. තව මොන හරි ගෙනල්ලා තව පැයක් කමරම් මෙතන ඉඳලා හොඳට සප්පායම් වෙලා යන්. ඊට පස්සේ අපි ගෙලින්ම සින්දුවක් කියලා. පොඩි ඩාන්ස් එකක් දාලා. හරිද? ලස්සනට යන්. ගමන. මම කියන්නේ උඹ දැන් හෙට මෙතන වැඩට යන්න ඕනේ. හෙට කියන්නේ බං අලුත් දවසක්. හරිද? දැන් බලහන් අද දවසේ අපි වේල් 3ක් 4ක් කෑවට
ඒ වේල්වලින් හෙටයින්ද බෑන් බෑ ඒවාගේ තමයි අද අනිත් කණබොන ඒවත් හෙටට වල්ලංගු නෑ තාමරෑ 12 වෙලා නෑනේ කලබල නොවී කලබල නොවී අපි තව සතුටු වෙමු මොකද්ද බං ඇම්බරෙන්නේ ඔන්න මන් දානවා තව එකක් මේක ගන්න ඕනේ එක හුස්මට ගන්නවා වලන් ගන්න කවල්ලෙන් ගන්න මොනවද මේ මමනේ දෙන්නේ මේවට මම ගෙවන්නම් සරුවත් වගේ ගහන්නයි ගාල්ල දාන කියලා අම්බෝ ඔය තියෙන්නේ අන්න එහෙමයි කැමට වීමට හොර කරන්න හොඳ නෑ ඉතින් ඔයා ගන්න නැද්ද මම ගන්නවා මම දැන් ගත්තා විතරනේ කලින් එකක් ගන්න කම්මැලි නැතු තව සොට් එකක් දෙකක් ගන්නවා හොව් මන් දාන්නද සොට් එක බෑ මෙතන මට තේරෙනවා කුමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද බං කුමන්ත්‍රණේ උඹයි මයි නෙමෙයි මෙතන ඉන්නේ ඒ තමයි උඹ තමයි මෙතන ඉන්නේ ලොකුම කුමන්ත්‍රණේ මොකක් මොන මගුලද මේ කියන්නේ මූ ඉඳගෙන උඹ මෙතන මොකක් ගත්තේ නෑ කවුද උඹ වැඩිපුරම මට දීලා ඔව් මම මොනවා හරි වෙන දිහා බලාගෙන උඹ මට hina වෙන්න බලන් ඉන්නේ මේ බම් මේ කන බොන තැන් වලට ආවහම අනුන්ගේ මගුල් බල බල ඉන්නේ නෑනේ තවුසි තව සොට් එකක් ගන්නවකො පොඩ්ඩක් බොන්න ගන්නවකො මේ මම දෙක ළඟ නමා ගත්තා ආ ගන්න මේ තියෙන්නේ නෑ හෝ ඔයා ගත්තේ නෑ මේ තියෙන්නේ මගේ එක මේ දාගෙන වීදුරුව කට කපලා ඕක දාගත්තේ මීට විනාඩි 45කට කලින් බුදු අම්මේ බොරු කියන්නේ මේ තියෙන්නේ මම දාගත්ත එක මේ කීවෙනි එකද මේ ඔයා කීය දාගත්තත් මෙයා වාමට දුන්න වැඩිපුර හරි බං ඉතින් කන්ද බොන්ද ගියාම සලකන්න දෙපේ අපේ උන්ට ඔයා ඕක නමා ගන්න උරෙන් පල්ලෙහාට මේක ඔව් මේ මම ගත්තා විතරයි කලින් එක වාගන් හරි ආන්නෙම ගන්න මොකද ගස්ලබු ගන්නේ නෑ අර බීගන යනකොට උඩට ගුඩුස් පාරේනවා මං හිතුවා සැලඩ් බොනවා කියලා සැලඩ් බීගෙන ඔන්න බිව්ව හරිද දැන් තමසි දාගන්න තකල දාගන්න ගන්න ඩග්ලස් ඩග්ලස් හරි ගන්න දාගන්න හෝ පුතා හෝ ඔව් මම ගොන් කරත්තයක් වගේ දුඹට පේන්නේ නෑනේ මේ තව එකක් ගන්නවකෝ හරි මං ගන්නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම දාලා දෙන්න මට ඉගෙන ගන්න උනන්දු කළෙත් නෑ මමද ඔව් මට රස්සාවට යන්න උනන්දු කළෙත් නෑ මමද ඔව් මට කිසිම දෙයකට මෙතනින් උඩට යන්න උනන්දු කරපු නැති උඹ මට මේ කටින් පල්ලයට හලාගන්න සෑහෙන උනන්දු මේකට විතරක් මෙච්චර උනන්දු කරන්නේ ඇයි දැන් මේකනේ බන්දැන් රස්සාවල් කරලත් අපිට සතුටු වෙන්න බැහැනේ හරිද විභාග පාස් වෙලා ඒව කළත් අපිට සතුටක් නෑනේ කෙලවරක් නෑනේ මේ ගෙවල් දොරවල් හැදුවත් ඉවරයක් නෑ හැබැයි මෙතන මේ බෝතලේ ඉවරයක් කරගන්නවා කියන්නේ සන්තෝෂයිනේ මේ මම කවදා හරි මගේ පොඩි කෙල්ලව දෙන්නේ කන බොන්න කොල්ලෙකුට හරිද හොරට නිකම් මේ ඉඳගෙන මූනිච්චාවට අනිත් එවුන්ගේ කටවල් දිහා බල බොරුවට මේ කඩල කකා ඉන්න උන්ට මම දෙන්නේ තව එකක් දාන්න අන්න ඕන්න ගන්නවා ගන්න ඩග්ලස් සිරිවර්ධනද නැත්තම් ඩග්ලස් දේවානන්දද මම බොන විදියනේ අපෝ සද්ද හරි කැතයි බං කමන්න මේ හරි දැන් කඩල කනවා ඉතින් කඩල වේටක මේ මුරුක්කු තියෙන කනවා මේ අර ඔව් කනවක මේ කඩල මේ මුරුක්කු ඔක්කොම මික්ස් කන්න දැන් ওই චිකන් ප්ලේට් එක ඔය පැත්තේ තියාගෙන මේ තුට්ටු දෙකේ කඩල පීරිසියක් මේ පැත්තට දික් කරන්නේ ඇයි උඹ හැම වෙලේම මෙතන මම බලන් හිටියා උඹ චිකන් ටික කනවා මට කඩල ටික දික් කරනවා
ගිරා දැන් චිකන් එහෙම මෙහෙම දෙවල් දාලා කනකොට මේ වැෑ කොලෙස්ටරෝල්ස් ගොඩක් වැඩි මොනාද කොලෙස්ටරෝල්ස් ඔලු වැඩ කරන්න එපා මොකක්ද ඔය රෝල්ස් මුකුත් මෙතන තිබුන්නෑ වට එකක්වත් දුන්නෑ තනියෙන් කෑවනේ මොනවද රෝල්ස් නෑව රෝල්ස් නෙමේ කොලෙස්ටරෝල්ස් තියෙන ඒක තමයි ඒ රෝල්ස් මට දුන්නෑනේ නෑ ගොම් වාහේ දැන් ඔය ලෙඩක් තියෙනවනේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා දැන් මේ තෙලෙන් බැදපු කුකුල් මස් චිකන් කෑවහම කොලෙස්ටරෝල් වැඩි වෙනවා ඒකයි මං උඹගේ පැත්තට ඔය කඩල් ප්ලේට් එකම දික් කළේ යකෝ උඹේ හොඳට දෙයක් කරාම අපිට එනවනේ මේ අපේ කරේ නගින්න මු මහ පුදුම මිනිහෙන්නේ මට ආදරේටද උඹ කඩල්ල දුන්න නැත්තම් උඹ මට තින ආදරේටද උඹ කොලෙස්ටරෝල් කෑවේ මම එක මෙතන තියාගත්තේ උඹ කන්න හින්දා ඇඩනවා මොකද මට තින ආදරේට උඹ කොලෙස්ටරෝල් ඔක්කොම කාලාවනේ එතන මේ නටන් දෙපාල ඒ වටේ වුණු බලන්න කොලෙස්ටරෝල් කියන්න මේ කන ජාතියන්න මේ ලෙඩක් ලෙඩ වුණත් උඹ මංගනුවෙන් කෑවනේ බං ඒක තමයි කියන්නේ දුඹලට අපේ අගේ තේරෙන්නේ ආදරෙයි ආසතරං නතන් තන අප කරෙත් නගෙනවා මේ උඹල ඔන්නෝකන වෙලා තියෙන වැදගත් විදිහට හැසිරියල්ලකෝ වැදගත් විදිහට හැසිරෙන කොහොමද අරෝ මේ සේරම හොඳ දේවල් මට පොවලා නරක දේවල් උඹ කද්දි ගහන්ඩ මේ ය දැන් හොඳට මැතිම මෙතන කෑගහල වටේ මෙවුම් අපි දිහ බලනවා නිකම් මේ තොට ළඟ තොරන්න දිහ බලනවාගේ නැගිට දැම්බෑ අපි තව මෙතන ඉන්ඩෝනි මෙතන ඉන්ද වෑන උඹ මේ කෑගහන හැටියට විලි ලජ්ජාව පනයනවානේ ඔය තියෙන තව දේබල් ගෙන්න්නගෙන අපි මෙතන තව ගොඩක් වෙලා ඉන්නෝල ආපෝ පා මේ එක්ස්පීසර් කියන්න මල්ලේ කොල්ලෝ කෝමද සොට්ටත් දාමුද අනේ තැංකවස එපා මේ ස අපි තව පෑභාගකින් වහන නිසා සලා වැඩ ඉවර කරගෙන බිලය සැටල් කරාන හොඳයි ම බිල්ලක දාගෙනෙන්ටද මේසර්ද ගෙවන්නේ මේසර්ද මේසර් ගෙවන්නේ නෑ මේසර් ගෙවන්න හරියට කියන්නකො මේසර්ද ගෙවන්නේ නෑ මේසර් ගෙවන්නේ මෙසර් සර්ල දෙන්න එන පොඩ්ඩක් කවුධාරියට බිලගෙවන්න කියලා කතා කරලා සල්ලිල හැත්ති කරගන්න මම බිල දාගෙන එන්නම් තව පැබාගෙන් අපි වහනවනි සර් නේද සර්ලට ඕයකතම හරි මල්ලි මේ අපිට මෙතන කන දේවල් අඩුයින්නේ අපි මේක වහනවා ඒකයි දැන් කිචන්න එක වහනවා කිචර් එක වහන්න කලි තමයි කියන්නේ මොකක්ද තවුන මෙතන අපිට කන්න බොඩ දේවල් නැද්ද ඕගොල්ලො ගාව සද ටක්ගාල කියන්න මොකක්ද චිප්ස එකක් කියන්නද කැශුව එකක් චිප්ස් කන්නේ වේ තුට්ටු දෙකේරනේ මේ හොඳ බයිටයක් මොහරි ගිරෝ දැන් සල්ලිත් නෑන බන් තව මේවා ගණ්ඩන්න පොඩ්ඩ යමන් කොද ඇතිනෙමේ සල්ලි ගැන කතා ගන්න එපා මං බලාගන්න මේ අනේ සර් ඉක්මට කියන්න ටක්ගාල මොකක් මල්ලි මෙතන මොනා තින තවමනා චික වගේ ඩෙවල් තියෝ කිය ඕවලගාව තින වැඩිම ගණන් බයිට් එක මොකක්ද අපි ගාවස මේ වෙලාවට ඉක්මට ගණඩ පුළුවන් වැඩිම ලොබ්ස්ට තියෙනවා බල් ලොබ්ස්ට ස්තකිව මුණද පන්ගේ හයිය ජතියත් මේ මොය ලබ්බෝල් අපිට එපා දැම් මෙතන දැන් ඕන්නෑන මේ මල්ලිවා බිලාරගෙන්ට මල්ලි මේ කියනගන්න එපා අපි දන්න දෙයක් දන්න සිංහලෙන් කියන් මොනද කියලා හරි දැන් මේ සර්ම බිලගන්න ඊට පස්ස ටක්කාල කියන්නකො මොනවද ඕනද නැද්ද කියල මන්ටක් කල මේ අපිට ගිය අවුගේ අවුට යන්න තියම්බා දැම් මේ ද සල්ලි නෑ කිව්වන කලින් ගෙවන්ඩ දැම් මෙතනම රුපියාල දහකට වැඩි හරි දැම්ප ගෙවනවන මේකනේ මේ සුරු දෙයක්නේ අන්න කිවල යමන් ඉක්මට බං වාදනේ පොල්ලොල්ලු තුර හතරක සල්ලිනේ ඒකන කියන්න දුබල පිටි පැසේ පොල්ලොලු තුර හතර කප ට මොක අපේ වට පිටි පස තින පොල්ලලු තුන හතර දැම් පොල්ගෙරියක් බන් 250 කරනවා ඉතින් ඔය ගෙට පිටි පැස්ති තින පොල්ලොල්ද අතරක් ඔය බිල්ගෙවලක මොකක්දප මට උඹේ පර අපේ වත්තේ පොල් වලු කපල්ලද මේක බිලගෙවන්න නේ මේ මගුලක් කතා කරනතු මේ සර් 10,580යි බිල
සුළු දෙයක් මල්ලි සුළු දෙයක් තව අපිට තව පොඩි ප්ලේට් එකක් ගේන මල්ලි මොනාරි හපන්න දෙයක් අර උඹ කලින් කිව්ව අර ලැම්බට්ද මොනවද දිනෝ කියලා ලැම්බට් ඔව් ලැම්බට් කියලා නම් බයිට් එක නෑ ලොබ්ස්ටර් තියෙනවා. ඒ දන්නේ නැති දෙයක් නේ ඔය ලොබ්ස්ටර් කියන්නේ බං තඩි පොකිරිස්සෝ. පොකිරිස්සෝ ඒවා හෙන්න ගණන් ඒවා දැන් මෙතන කන්න ඕනේ නෑනේ. කවන්න ගෙන් හරි මම ලොබ්ස්ටර් එකක් දාගෙන ඉන්නම් සර්. දාන්න. ඕකේ ඕකේ. මේ ගිරෝ මේ මගේ අකවුන්ට් සන් දෙපා මෙතන බං මේ කඩලයි මේ ආලපෙති කකා බීලා දැන් ලොබ්ස්ටර් කන්න යනවා. ලොබ්ස්ටර් කියන්නේ බං තඩි පොකිරිස්සෝ. ඒවා හෙන්න ගණන් බං උන් ඒක පිඟානක් කරන රුපියල් 4500ක් ඒක පිඟානක්. පොල්වලු දෙකනේ මොන පොල්වලු මගුලද දෙකයි උඹ මේ මගේ වලු වලින්ද මෙතන බිල ගෙවන්න හදන්නේ. ඒක මං ගෙවන්නංකෝ මගේ කාව සල්ලි නෑ ගිරෝ. දැන් මේ වහලා මේක ඉවර කරලා යමම් මෙතනින්. හරිද? මේ සර් එක්ස්කියුස් මී සර්. ඔව් මේ දැන් අපේ රෙස්ටෝරන්ට් එකට ආපු සුපිරි වයිල්ඩ් බෝ. ඒ කියන්නේ වල්ලූරු මස් හොට් පිටි මේ දැන් ආපු වගේක් තියෙනවා. පොඩ්ඩක් ප්ලේට් එක ගණන් වැඩි දාන්නද? මොනවද ළමයෝ තියනවා කිව්වේ? වල්ලූරු මස් සර්. මේ දාන්න වල්ලුස් මත් දාන්න වල්ලුස් දාන්න මල්ලි මෙයාත් කැමති මාත් කැමති මල්ලි දාන්න දෙට දාන්න මේ ගිරෝ දැන් උඹ ගාව සල්ලි නැහැ කිව්වනේ. උඹත් කිව්වේ සල්ලි නෑ ඒ වුණාට වල්ලුරු මස් එන්නේ ඇවිල්ලා තියෙන. ඒ වුණාට කමන්නේ ඔව් අපි එක ගෙනලා ගන්න ඕනේ උඹ ගාව සල්ලි තියෙනවද? සල්ලි කතා කරන්න එපා මෙතන සල්ලි තියෙනවද කියන්කෝ. සල්ලි තියෙනවා ඉතින් කලින් නැහැ කිව්වේ. කලින් නෑ කිව්වේ කඩලවලට හැබැයි වල්ලුරු මස් වලට සල්ලි තියෙනවා දැන් උඹත් කිව්වේ සල්ලි නෑ කියලා කලින් සල්ලි තිබුණේ නැහැ. ඒ වුණාට වල්ලුරු මස් වගේ එකකට සල්ලි තියෙනවා. අන්න ඒකනේ කියන්නේ මේ සර් එක්ස්කියුස් මී. තව පැය කාලෙකින් අපි මේක වහනවා සර්. මේ ඉක්මනට මෙන්න මේ බිල ගෙවලා යන්න සර්. ඉක්මන් කරන්න හරිද? මල්ලි මේ එක්ස්කියුස් මී වෙනයි ඔව් ඔව්. හරිද ඔව් සර්. මෙතන බඩු වෙනයි ඔව් සර්. එක්ස්කියුස් මී තියා මෙතන එක කඩලටයක්වත් නෑ ඔව් සර්. දැන් මේ අර දානවා ප්ලේට් එක දානවා. ආන්න ඒක මෙතනට ගෙනාම මේ එක්ස්කියුස් එකක් දාලා ඔය එක්ස්කියුස් එකක් දාලා අපිට ගාන කියන්න මේ ගිරෝ ඔව්. මේ කෑ ගහන්න එපා බං. කෑවනම් බිව්වන වැදගත් විදියට හිටහන්කෝ. මේ අරෝ මොකද? උඹ මෙතන බොන්නේ නැතුව හොරසොට් ගහලා මෙතන මට වැඩිපුර පෝලා දැන් උඹ කියනවා මට වැදගත් විදියට කතා කරන්නලු වැදගත් විදියට කතා කරන්න තිබුණා ඒ ගානට බීලා හිටියන හරි දැන් මේ දැන් මෙතන දැන් තව පැය කාලෙන් වහනවා. ඊට පස්සේ ගෙවල් වලට යන්නනේ තියෙන්නේ. දැන් සල්ලිත් නැහනේ. යම බිල ගෙවල යමන්. ඔය හම්බ වෙන මගුල කටේ දාලා යමන්. හරි දැන්. මල්ලි ඔව් සර් බිල ගෙනාවා. හරි. බිලගෙන් 13940යි සර්. මෙන්න මෙතන 17 පිය මෙතන මේ 13000 ගාන බිල බා. ඔබ 10 ඈ? ඔව් උඹ 10යිද දෙන්නේ? වෙන මොනවා කරන්නද දැන් උඹ මේක එකවර මගුල් ඔක්කොම ගෙනා රුපියල් 1000 කටේ තියාගෙන. ඔව් ගෙවන්කෝව මාගාව බඩු තියනවා හරි මේ 1000 තියාගනි. මගේ ගාව සල්ලි තියෙන ඔන්න මම ගෙව්වා. උඹ කට මේට මතකත තියාගනින්. මින් මනත උඹ මාත් එක බොන්න එන්න එපා. ඔය වගේ සල්ලි අතෙන් නැතුව. මෙතන ලැජ්ජා කරන්න. ඔව්. මල්ලිට ටිප් එකක් කියක් කරි දෙන්න ටිප් එක යකෝ මේ බිල ගෙවා ගන්න සල්ලි නැතුව ටිප් දෙන්න පරෙන් මගේ අකවුන්ට් නැතුව. මේ එක්ස්කියුස් මී සර්. ආව මොකද? මේ දැන් බාරක වැහුවට මීට වඩා වැඩි ගානකට ඔන්නම් පිටිපස්සෙන් සර්ලට ගන්න පුළුවන්. ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද ඔව් සර්. හැබැයි මේ ටිකක් රුපියල් 2000ක් විතර වැඩි ගාන. පොටකින්නෝ 2000 නේද ඔව් සර්. මේ තියාගන්න මේ දැන් උඹට මේ බිල ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. මේ ආයි මේ ගෙන්නන්න සල්ලි තියෙනවා. ඒ බම් බිල ගන්නනේ සල්ලි නැත්තේ බඩු ගන්න සල්ලි තියනවා මල්ලි මේකෙන් තබයිගේ